සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL Edu Plus YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඉක්මනින්ම කතා කරන්නම් O level විභාගෙට මේ දවස් ටික ඔයා කොහොමද ගත කරන්නේ කියලා. ඉතින් පළවෙනියෙන් ගත්තොත් දැන් තියෙන්නේ හැම දෙයක්ම බලන එකට වඩා අත්‍යවශ්‍යම ටික විභාගෙට එන ටික ඔයා මේ වෙලාවේ අධ්‍යයනය කරලා ඇති. ඔයාලට ගුරුවරුන්ගේ නැත්නම් ටියුෂන් ක්ලාස් වලින් කියලා ඇති මේ ටික සමහරක් විට එන්න පුළුවන්. නැත්නම් ඔයාලට තේරෙන හැමදාම එන ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්න ඒ ටික මේ මොහොතේ බලා ගන්න කියලා තමයි මම කියන්නේ මේ දවස් කිහිපය තුල. ඒ වගේම ඔයාලට අතපසුන පුංචි හරි කොටසක් තියෙනවා නම් ඒකටත් කාලේ තියෙනවා. ඉතින් ඒ දේ උරුත් කරන්න. ඒ වගේම ෂෝට් නෝට් මේ වෙලාවේ ඔයාලා ගහලා දිනවනම් ඒවා බලන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී මහා ගොඩක් කරන්න බෑ. ඔයාලට පුළුවන් ටික ඒ විදිහට කරන්න කියලා කියනවා. ඒ වගේම මේ දවස් ටිකේ රස්තියාදුවේ යෙදෙන්න එපා. ඒ කියන්නේ මොන වැඩකට යෙදුනත් ඔයා රස්තියාදුවේ යෙදෙන්න එපා. ඒ කියන්නේ අපි මේ දවස්වල බෝධි පූජා වලට පන්සල් යනවා. පූජා වලට දේවාල වලට යනවා. ඉතින් ඒ වගේ ඒවා අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද අපේ දෙමව්පියන්ගේ විශ්වාසනේ. ඒ හින්දා ඒ දේවල් ටිකත් කරන්න කියන ගමන් ඒවත් ගොඩක් වෙලා රැඳෙන්නේ නැතුව ඒ වැඩේ ඉවර නම් ඉක්මනට ගෙදර ඇවිල්ලා අර අත්‍යවශ්‍ය කියන ටික බලා ගන්න මේ වෙලාවේ පුළුවන්. ඉතින් මේ දවස් ටික හරියට ගත කරන්න හොඳට නිින්දක් ලබා ගන්න වැඩි නිදි මරන්න යන්න එපා. නැත්නම් විභාග දවස් වලට ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඒ වගේම හොඳට කාලා බීලා ඒ කරන ටික කරලා මේ මොහොතේ තියෙන අත්‍යවශ්‍ය ටිකක් තියෙනවා නම් ඒ ටික කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ගොඩාක් දේවල් කරන්න බෑ. හැබැයි හිතුවත් කරන්න පුළුවන්. ඉතින් හැම තප්පරයක් ගානේ වටිනවා කියලා හිතලා මේ මොහොතේ ජීවත් වෙලා ඒ දේ ටික කරන්න කියන එක කියනවා. ඉතින් විභාගෙට කලින් දවසෙත් වීඩියෝ එකක් ගේන්න මම බලන්නම්. ඉතින් channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මම තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්නම්. ඔයාලට ජයෙන් ජය.